ඔයත් වැඩක් කරන්න ගියාම යම් යම් දේවල් මතක් වෙනවා නේද? මේ සිතුවිලි පාලනය කරගන්න කොහොමද? අද අපි මේ කතා වැසුරින් ඒ ගැන සොයා බලමු. ඈත කඳුකර ප්‍රදේශයේ තිබුණා ගම්මානයක්. මෙන්න මේ ගම්මානයේ හිටියා අමර කියලා තරුණ දර කපන්නෙක්. අමර කියන්නේ ඇඟපද ශක්තිමත් මහන්සි වෙලා වැඩ කරන තරුණයෙක්. ඔහු පොරවෙන් දරකපන සද්දෙ තමයි හැමදාම කැලේ ඇතුළ ඇහෙන්නේ. වැඩේට දක්ෂයි මේ මිනිහා. හොඳ ශක්තියක් කොහොට තිබුණා. ඒත් අමරගේ ජීවිතේ පිටතින් පේන තරම් ලේසි වුණේ නැහැ. ඔහුට ප්‍රශ්න තිබුණ හිත ඇතුළේ. අමරගේ හිත හරියටම පාලනය කරගන්න බැරි සිතුවිලි ගොඩක් තිබුණ තැනක් වෙලා. දරකපන වෙලාවටත් කෑම කනකොටත් නිදාගන්න කොටත් නිරන්තරයෙන් මොහුගේ හිතටාවේ හරිම නරක පීඩාකාරී සිතුවිලි. විශේෂයෙන්ම මේ කාම සිතුවිලි නිසා ඔහුට වැඩක් කරගන්න විදියක් තිබුණෙම නැහැ. ඔහු පොරව අතට ගන්නවා ඒත් හිතට එන නරක රූපයක් නිසා අවධානය ගිලිහෙනවා. ඒ නිසා පොරෝ පාර වැරදෙනවා. එහෙමත් නැතිනම් පහරදීමට ගතවන වෙලාව නිකරුණේ අපතේ යනවා. දවස ඉවර වෙද්දි අමරට හරි මහන්සි. ඒත් වෙනදට වඩා දරකපල තියෙන ගොඩක් අඩුවේ. ඔහුට තේරුණා මෙ නරක සිතුවිලි ඔහුගේ ශක්තිය විතරක් නෙයි කාලය සහ හිතේ සැනසීමත් උදුරගෙන යනවා කියලා. මෙහෙම නතරවෙන්න නැති සිතුවිලි නිසා අමර කොච්චර වෙහෙසට පත් වනාද කියනවනම් අවසානය හු ගිය ගමේ හිටිය හරිම නුවනැති වැඩිහිටියෙක් ළඟට. ගුරුතුමනි මගේ හිත දැන් ඇත්තරම කලබලකාරී තැනක් වෙලා. මට කිසිම සිතුවිල්ලක් නැතුව එක මොහොතක්වත් ඉන්න බැහැ. විශේෂයෙන්ම මේ නරක සිතුවිලි මට හරිම කරදරයක්. මම ඒවාට විරුද්ධව සටන් කරන තරමට ඒ සිතුවිලි තවත් බලවත් වෙනවා වගේ දැනෙනවා. වැඩි හිටිය අමර දිහක් කරුණාවෙන් බැලුවා. අනේ දරුවෝ මම ඔබට හරිම සරල රහසක් කියල දෙන්න. ඒ රහස ඔබ හෙට දවස ඇතුළ සොයාගෙන එන්න ඕනේ. හරි හෙට ඔබ කැලට ගිහින් දරකපන්න පටන් ගන්නකොට ඔබ ඔබේ හිතටෙන සෑම සිතුවිල්ලක්ම අනිවාර්යම මතකතියාගන්න. ඔබට එන සෑම නරක සිතුවිල්ලකටම ඔබ පොඩි ගල් කැබැල්ලක් අරං වෙනම තැනක තියන්න. සෑම හොඳ සිතුවිල්ලකටම ඔබ පොඩි මල් පෙත්තක් කරං වෙනම තැනක තියන්න. හවස් වෙනකොට ඔය දෙකම මට ගෙනත් දෙන්නකෝ. අමර පුදුමයෙන් නමුත් ලොකු බලාපොරොත්තුවකින් අනේ හොඳයි ගුරුතුමනි මං මේක කරනවා. ඉති මේ තරුණය උනන්දුවෙන් මේ අභියෝගය භාරගත්තා. ඊළඟ දවස අමර දරකපන්න ගියා. ඒ තරුණය පොරෝ අතට ගත්තා. වැඩේ පටන් ගත්තාම ඔහුගේ හිතට අපපු පළමු සිතුවිල්ලම නරක සිතුවිල්ලක් වුණා. ඔහු වහාම පොඩි ගලක් අරගෙන වෙනම තැන්පත් කළා. ටික වෙලාවක් යද්දී අමරට තේරුණා මේක නිකම්ම නිකන් සෙල්ලමක් නෙවෙයි. හිතුවට වඩා ගොඩක් අමාරු වැඩක් කියලා. ඔහු දරකපන්න දෙයන්නේ නැත්නම් සිතුවිලි ගණන් කරලා ගල් එකතු කරන්න දෙයන්නේ. හැම මොහොතකම ඔහුට සිතුවිලි මතක් කර කර මේක හොඳද නරකද ගලක්ද මලක්ද කියල විනිශ්්‍ය කරන්න සිද්ධ වුණා. මේ නිසා ඔහුට දර කැපීමේ වැඩේට අවධානය දෙන්න බැරි වුණා. පැයක් විතරයක්දි අමරට දැනුනේ මහන්සියක් විතරයි. හිතර කිසිම සාමයක් නැහැ. ඔහුට එකතු කරන්න ඕනේ ගොඩක් ලොකු ගල් ගොඩක් විතරයි. කපල තිබුණෙත් ගොඩක් අඩු දර ටික. අනේ මට මේක කරන්න බැහැ. මම සිතුවිලි ගැන අවධානය යොමු කරනකොට මට කිසිම වැඩක් හරියට කරගන්න බැහැ. මගේ මුළු ශක්තියම යන්න සිතුවිලි ගණන් කරන්න කියලා අමර තමන්ටම කියා ගත්තා. දෙවනි පැයේදී අමර ගුරුතුමා කිව්වදේ අමතක කළා. ඔහු තීරණය කලා සිතුවිලි ගැන හිතන එක නතර කරලා දරකැපීමේ වැඩේට විතරක් හිත යොදවන්න. ඔහු තමන්ගේ ඇගේ චලනය පොරොවේ වේගය සහ පොරොව දර කඳට වදිනකොට එන චක් කියන සද්දෙ දිහාට විතරක් හිත යොමු කළා. ඔහුගේ මුළු ශක්තියම යොදවලා හොඳට දර කැපුවා. සිතුවිල්ලක් ආවම ඔහු ඒක නොදැක්කා වගේ හිටිය. පොරෝ අතින් අතහැරියේ නැහැ. ඔහු සිතුවිල්ලට කිසිම බලයක් දෙන්න ගිය නැහැ. හරියට සුළඟක් වගේ සිතුවිල්ලට යන්න ඔහු ඉඩ දුන්න. ඔහු දිගටම කළේ දර කැපීමේ වැඩේ විතරයි. හවස් වෙනකොට අමරගේ අතේ තිබුණේ හරිම පොඩි ගල් සහ මල් ටිකක් විතරයි. ඒත් ඒ දවස් අවසානයේ ඔහු කපල තිබුණ දර ප්‍රමාණය වෙනදට වඩා ගොඩක් වැඩි වුණා. ඔහු හිස් අතින් වගේ ගිහින් ගුරුතුමාට මෙන්න මෙහෙම කිව්වා. ගුරුතුමනි මම සිතුවිලි ගණන් කරන්න ගියාම මට දර කපන්න බැරි වුණා. මම දර කැපීමට හිත යොමු කළාම මට සිතුවිලි මතක තියාගන්නත් බැරි වුණා. මගේ සැනසීම තිබුණේ දර කැපීමේදී. වැඩි හිටිය සතුටෙන් හිනා වෙලා අමරගේ උර හිසට තට්ටු කරලා මෙන්න මෙහෙම කිව්වා. දරුවෝ නරක සිතුවිලි නතර කරන්න හොඳම ක්‍රමය තමයි
ඒවාට කිසිම අවධානයක් නොදී ඉන්න එක. කාමසිතුවිලි කියන්නේ ශක්තිය. ඔබ ඒකට අවධානය දෙනකොට ඔබ ගල් කැබැල්ලක් එකතු කලා වගේ ඒක තවත් බලවත් වෙනවා. නමුත් ඔබ වහාම ඔබේ වැඩේට හිත යොමු කරනකොට ඒ නරක සිතුවිල්ලේ තියෙන බලය නැති වෙලා යනවා. හරියට ඔබ දරකපන වාරගාන වැඩි වෙනකොට ගල් ගොඩ නැති වෙලා ගියා වගේ. අමර මේ දේ ඉතින් හොඳින් තේරුම් ගත්තා. හිතට තරහක් ඊර්ෂ්‍යාවක් කාමසිතුවිල්ලක් වගේ නරක සිතුවිලි හිතට ආවම එයා ඒව එක්ක සටන් කරන්න ගියේ නැහැ. පාඩුවේ තමන් කරන දේ ගැන අවධානය දීලා හිටියා. එදා ඉඳන් මේ අමර මේ ගැඹුරු දේ තේරුම් අරන් එයාගේ දවසේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන ගියා. සිතුවිල්ලක් ආවම ඒක දිහා බලන්නවත් එපා. කොටින්ම කිව්වොත් ඒක ගණන් ගන්න එපා. ඔබ කරන වැඩේ දිගටම කරන්න. ටික කාලයක් යද්දී ඔබේ හිතට තේරෙයි ඔබ ඒ නරක සිතුවිලි වලට ඇහුම්කම් දෙන්නේ නැහැ කියලා. එවිට ඒ සිතුවිලි නිකම්ම ඇවිත් යන්න පටන් ගනී. අවසාන වශයෙන් මෙන්න මේක මතක තියාගන්න. නරක සිතුවිලි ආවම ඒවට විරුද්ධව සටන් කරනවා වෙනුවට ඔබේ අවධානය වහාම වෙනත් ඵලදායී සහ යහපත් දෙයකට යොමු කරන්න. ඒ නරක සිතුවිල්ලට සුළඟක් වගේ යන්න ඉඩ දෙන්න. ඔබේ දෛනික වැඩ කටයුතු ඔබ දිගටම කරන්න. මෙන්න මේකයි මේ කතාවෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම. ඉතින් මේ වගේ තවත් ජීවිතයට පාඩමක් කියා දෙන ලස්සන කතාවක් අරගෙන ආයෙත් දවසක හමුවෙමු. ඔබට ජය.